2026 වර්ෂය සමස්තයක් ලෙස ගත්තහම තුලා ලග්න හිමියන්ට අභියෝගාත්මක වර්ෂයක්. 2026 වර්ෂයේ අවසානය දක්වාම රාහු ග්‍රහය ගෝචර වෙන්නේ ඔබේ ලග්නයෙන් පස්වැන්නේ. පස්වැන්නෙන් තමයි කියවෙන්නේ ඔබ ඔබෙන් පිටත ලෝකය ගැන දකින්නේ කොහොමද කියලා. රාහු ග්‍රහය කියන්නේ මායාකාරී ග්‍රහයෙක්. මේ නිසා මේ කාලය තුල ඔබ විශේෂයෙන් අවදානම්කාරී ආයෝජනයන්ගෙන් මිදිය යුතුයි. ස්ටොක් මාකට් එක, ක්‍රිප්ටෝ කරන්සි වගේ ආයෝජන අයිති වෙන්නේ මේ කොටම තමයි. කෙටියෙන්ම කියනවා නම් ඔබේ ඉව නැත්තම් ඔබේ ගට් ෆීලිං එක මේ වෙලාවේ ඔබේ අවාසියට තමයි වැඩ කරන්නේ. ඔබ ව්‍යාපාරිකයෙක් නම් විශාල මට්ටමේ ආයෝජන හා විශාල අවදානම් ඇති ආයෝජන වලින් මේ අවස්ථාවේදී වැළකී ඉඳලා 2027 වර්ෂයේදී ඒවා ගැන නැවත සලකා බැලීම තමයි සුබ වෙන්නේ. මේක ආයෝජන වලට විතරක් නෙවෙයි. ප්‍රේමය හා විවාහය සම්බන්ධ තීරණ, තමන්ගේ දරුවන් සම්බන්ධ තීරණ, ඔබේ අධ්‍යාපනය හා අනාගතය ගැන තීරණ වලටත් අදාළ වෙනවා. වඩා සුදුසු දේ නම් මේ දේවල් මෙතෙක් කරගෙන ආපු විදියටම 2026 වර්ෂය පුරාම සිදු කිරීම. ඔබ මේ දේවල් සම්බන්ධ විශාල තීරණ ගන්නවා නම් 2026 වර්ෂයෙන් පස්සේ රාහුගේ මායාකාරී ඉව ගෙවී යාවෙන් පස්සේ ඒ තීරණ ගැනීම තමයි වඩා සුදුසු. නැත්නම් බොහෝ දුරට වෙන්න පුළුවන් දේ තමයි 2026 ගෙවී ගියාට පස්සේ ඔබට ඒ ගැන මහත් සිතවුලෙන් කල්ගත කරන්න සිද්ධ වීම. ඒ වගේම නෙප්චූන් ග්‍රහය 2035 දක්වාම ඔබේ කේන්ද්‍රයේ පස්වැන්නේ ගමන් කරන නිසා ඔබේ පරිවෘත්තීය ක්‍රියා සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබ දරුවන් බලාපොරොත්තුෙන් ඉන්න කාන්තාවක් නම් මේන් ඔබේ හෝමෝන ක්‍රියාකාරීත්වයට අහිතකර බලපෑම් ඇති කරන්න පුළුවන්. නමුත් 2027 ජුනි දක්වා සෙනසුරුත් ඔබේ පස්වැන්නේ ගෝචර වෙන්න නිසා ඔබට මේ පහසුවෙන්ම වෛද්‍ය ප්‍රතිකාර හරහා නිවැරදි කරගන්න පුළුවන්. ඒ වගේම ඔබේ ආයුෂය ගැන කියවෙන්න අටවැන්නේ යුරේනස් ග්‍රහය 2031 දක්වාම ගෝචරයේ යෙදෙනවා. ඒ නිසා ඔබ විෂ රසායන ආදී සමග ගනුදෙනු කරන කෙනෙක් නම්, විෂකුරු සර්පයන් ආදී ගැවසෙන ප්‍රදේශ හරහා ගමන් කරන කෙනෙක් නම්, විදුලිය සමග ගනුදෙනු කරන කෙනෙක් නම් වෙනදාටත් වඩා ඉතා ප්‍රවේශමෙන් මේ දේවල් සමග ගනුදෙනු කළ යුතු වෙනවා. ඒ වගේම ගුරු ග්‍රහය 2026 ජුනි 2 වෙනිදායින් පසුව 10 වෙනිදා ගෝචර වෙන්න නිසා ඔබට රැකියාවේ හොඳ පිළිගැනීමක් ඇති වෙනවා. ඒ වගේම ඔබ කරන කටයුතු සමාජයේ ඇගීමට ලක් වෙනවා. ඔබ ගුරු වෘත්තිය හෝ වෙනත් උපදේශන වෘත්තියක යෙදෙනවා නම් එම කටයුතු ඉතා සාර්ථක වෙනවා. ඉතින් 2026 වර්ෂයේ තුලා ලග්න හිමියන්ටත් ඉතා සාර්ථක වර්ෂයක් වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.